ඉතින් කොහොමද අපේ ටොචිගේ අවුරුදු උත්සවයේ අවුරුදු කුමාරිය දෙවනි ස්ථානයේ නේද? ඔව් ඉතින් ඒක ගැන මොකද හිතන්නේ ඔබතුමියට? අදිටම ගොඩක් සතුටුයි. මම හිතුවේ නෑ ටොචිගේ නම කනගා හින්දා හම්බ වෙයි කියලා. ඇත්තටම මට සතුටුයි ගොඩක් සතුටුයි. ඉතින් ටොචිකි ඔහානා ඇසෝසියේෂන් එක එකතු වෙලා පළවෙනි වතාවට තමයි මේක සංවිධානය කරන්නේ. ඉතින් මේ සංවිධානය කරපු එක අපි අවුරුදු උත්සවයේ බොහොම ලස්සනට කෙරුණා. ඉතින් මම හිතනවා ඔබතුමියට ලබන අවුරුද්දෙත් මේ අවුරුදු උත්සවයට සහභාගී වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා එන්න කියලා කියනවා. ජපානයේ දැන් මොකද කරන්න ඉගෙන ගන්නවද? මම ජපානයේ ඉගෙන ගන්නේ නැහැ. මම දැනටම සැලොන් එකක් කරන සැලොන් ආර්ට් ඔෆ් බියුටි කියලා. ඒ වගේම මම වෘත්තීය බියුටිෂියන් කෙනෙක්. මම කැමති මගේ මේ channel එක හරහා ඔබගේ සැලොන් එක ගැන තව විස්තරයක් කියනවා නම්. මම ඉතින් ජපානයේ ඉන්න ලස්සන වෙන කම්පි හැමෝටම ආරාධනා කරනවා ඉන්න සැලොන් ආර්ට් ඔෆ් බියුටි. ඒ කොහෙද තියෙන්නේ? යෝකෝහාමා. ඔයගලන්ට ඕනේ නම් Facebook එකේ සර්ච් කරලා බලන්න. ඒ වගේම TikTok එකේ ගොඩක් කට්ටිය මම ෆලෝ කරලා තියෙනවා. TikTok එකේ මොකක්ද පුතුමියගේ නම් තියෙන සැලොන් ආර්ට් ඔෆ් බියුටි. සැලොන් ආර්ට් ඔෆ් බියුටි. එහෙමනම් මගේ තියෙනවා නිමල් කරුණාතිලක 66 K නිමල් කරුණාතිලක ඒ අනේ account තමයි මගේ තියෙන්නේ. ඉතින් මම මගේ page එකේ ඉන්නවා මේ වෙනකොට 11000 පැනලා අනිත් account වලත් ඉන්නවා ඒ වගේම ලොකු සංඛ්‍යාවක්. ඉතින් මම ඒගොල්ලන්ට ආරාධනා කරනවා ජපානයේ ඉන්න අයට අපේ මේ සොහිරියගේ සැලොන් එකෙන් යම්සි දෙයක් ප්‍රතිලාභයක් ලබාගෙන ඒ දේ කරගන්න කියලා. ඉතින් බොහොම ස්තුතියි.